මම මුදල් අමාත්‍යාංශයේ මහ බණ්ඩාරකාර ලේකම් දෝරෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවැත්වෙන මේ හමුවේදී ඔබ අමතන්නට ලැබීම ගැන මට ඇත්තේ සංවේගය සහ සතුට මුසු මිශ්‍ර හැඟීමක්. මුලින්ම මේ වගේ සමුගැනීමේ හමුවක් සංවිධානය කිරීම පිළිබඳව අදහස ඉදිරිපත් කර එම කටයුතු පෞද්ගලිකව සොයා බලා කටයුතු කළා. අතිගරු ජනාධිපතිතුමාටත් එසඳා උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දුන්න ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරු දෙපළටත් මේ සංවිධාන කටයුතු කරපු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට කැමැතියි මුලින්ම. ඇත්තෙන්ම මෙවැනි සමුගැනීමේ හමුවක් මම කිසි විටමක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගැන දැනගත් විට මට සතුටක් වගේම පුදුමයකුත් ඇති වුණා. මම සාමාන්‍යයෙන් කැමති නිශ්ශබ්ද වැඩේ කරලා නිශ්ශබ්ද යන්න. ඒ තමයි මම. අදට හරියටම අවුරුදු 3යි මාස 2යි දවස් 10කට කලින් 2022 අප්‍රේල් 8 වෙනිදා මම මහ බණ්ඩාරකාරයේ ලේකම් විදියට වැඩ බාරගත් දවස මට ඉතා හොඳින් මතකයි. ඉතා අමාරු තැනක තියදී තමයි රට මම මේ තනතුරට ආවේ. මම වැඩ බාර ගන්නකොට භාණ්ඩාගාර ප්‍රමාණවත් රුපියල් තිබුණෙත් නැහැ, ඩොලර් තිබුණෙත් නැහැ. රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුණා. මම මේක කියන්න ඕනේ අපි හැමෝම අත්විඳා. ඒ නිසාම ජනතාවගේ විරෝධතාවයන් ක්‍රමයෙන් උත්සාහන වෙමින් තිබුණා. රටේ යතුණු අරගලෙට මේක ප්‍රධාන හේතුවක් වුණා. අර කලින් කිව්වා වගේ අපි ඒ හඬට මුහුණ දෙමින් තමයි පළවෙනි මාසයේ වගේ ඇතුළත විශේෂයෙන්ම මේ කළමනාකරණ කටයුතු කරගෙන ගියේ. මේ ආයතනය සහ අවඩ ජනතාව වීදි බැස තිබුණා. ඒ හඬ සහ ඔවුන්ගේ එල්ලීම් මට තවමත් ඇහෙනවා වගේ. මහ බැංකු අධිපතිතුමත් මමත් මේ අර්බුදය විසඳන්න රජයේ දරපු උත්සාහයට හැකි උපරිම අයුරින් සහාය ලබා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමේ ඉඳලා අද දක්වාය ක්‍රියාත්මක කිරීම දක්වාත් ණය ප්‍රතිගතකරණය නිම කිරීම දක්වාත් එම සහාය නිකැලැල්ව ලබා දුන්නා අපි. මුල්ම අවස්ථාවේදී අපිට ඉතා වේගයෙන් තීරණාත්මක කටයුතු කිරීමට සිදු වුණා. එෙහිදී එදිනදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්න අතරම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සැකසීමට සහාය වීම ගැනත් සැලකිය යුතු වෙනවා. අපි කියන්නේ ඩේ ටු ඩේ ෆයර් ෆයිටිං කියලා. එහෙම තමයි තිබුණේ. උදේ ටික ගෙවන්නේ කොහොමද, හවසට ගෙවන්නේ කොහොමද, ඊළඟ දවසට ගෙවන්නේ කොහොමද කියන සටනේ තමයි අපි නියවිලා තිබුණේ. මොකද අපිට රුපියල් තිබුණෙත් නැහැ, ඩොලර් තිබුණේ නැහැ. රුපියල් තිබුණා හැබැයි 2700ක් දක්වා බිලියන මහ බැංකුවෙන් අපි අරන් තිබුණා. මට මතක හැටියට ෆයිනෑන්සින්, මොනිටරි ෆයිනෑන්සින්. අපිට තව එහාට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි හැමෝම වෙහෙසන බල වැඩ කළා. මේ වසර 3 තුල තා වෙහෙස කර දැඩි මානසික පීඩා ඇති කළ තත්ත්වයන් රාශියක් තිබුණත් 2023 ජූනි මාසයේදී ලේ කැටියක් හිරමින් ඉතා තදබල ලෙස මා රෝගාතුර වුණත් මා මගේ රාජකාරිය අතහැරියේ නැහැ. රාජකාරී කටයුතු වලදී භාණ්ඩාගාර නිලධාරීන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ නිදහසේ ස්වාධීනව වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්න මා නිතරම වෙහෙසුණා. මොකද මම විශ්වාස කරා කිසිම කෙනෙකුට බලෙන් යම් කිසි දෙයක් පටවලා යමක් ලබා ගැනීමට හරි අමාරු නිසා විශේෂයෙන්ම තරුණ නිලධාරීන් බිහි කිරීම තමයි අපේ යුතුකම. යාට පරිචයක් ලබා දුන්නේ ආයෙ පුහුණු කරන්න ඕනේ. මගේ තදින් විශ්වාස කරා. ඒ නිසා මම හැම අවස්ථාවෙදීම ඒකට දුන්න උපදේශය තමයි නිදහසේ වැඩ කරන්න. මොකක් කර ඔයගොල්ලන්ට හිතන දෙයක් මට ගේන්න මම හදන්නම් මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අඩුව කියලා. මම කවදාවත් ලියලා දුන්නේ නැහැ මට මේක අපහු ලියලා දෙන්න කියලා. රාජකාරී කටයුතු අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විවිධ බැරෑරුම් හා සංකීර්ණ තත්ත්වයන් තිබුණත් ඒවා විසඳාගෙන සාමූහික විදිහට යන්න අපිට හැකි වුණා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා සහ මගේ මුදල් අමාත්‍යතුමා, නියෝජ්‍ය ඇමතිවරුන්, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ යදා ආයතන සම කටයුතු කිරීමේදී තමන්ගේ දැනුම, කුසලතා, කැපවීම, ශක්තිය යොදාගෙන හැකි උපරිමය අඛණ්ඩව ලබා දීමට මම භාණ්ඩාගාර නිලධාරීන් නිතරම උනන්දු කරනු ලැබුවා. මොකද අපිට වෘත්තීය වේදින විදියට අපිට කරන්න පුළුවන් ඒ ආකාරයෙන් අපිට දෙන්න පුළුවන් ඊටාම ඉහළ අපි කියන ඇඩ්වයිස් එක දීම තමයි අපි කරන්නේ. නමුත් තීරණ ගැනීම සිදු වෙන්නේ අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් රාජ්‍යය තමයි තීරණ. නමුත් ඒ තීරණ ගැනීම සඳහා අපි කියන ඉන්ෆෝම්ඩ් ඩිසිෂන් එකක් ගන්න අපේ තියෙන උපරිමය ලබා දිය යුතුයි කියන පදනමේ මම දිගටම හිටියා. මම අදත් ඉන්නවා ඉස්සරහට එයයි විය යුත්තේ. ඒතකොට ඒ උපරිම තොරතුරු පදනම් කරගෙන රාජ්‍යයට නිවැරදි තොරතුරු රට දිහා හිතලා මිනිසුන් දිහා හිතලා රටේ අනාගතය හිතලා තීරණ ගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම නිලධාරීන්ට නිදහස් සිතින් රාජකාරී කළ හැකි වාතාවරණයක් ඇති කරන්න මම උත්සාහ කරා. ඒ වගේම ආර්ථික සියලු අංශ පිළිබඳව ඔහුගේ දැනුම ඉහළ නංවන්නට මම උත්සාහ කරා. මම හැමදාම විශ්වාස කරපියක් තමයි එක දෙපාර්තමේන්තුවක එක අංශයක හිර වෙලා ඉන්නේ නැතුව
මොකද මම අතන සමහරට මුදල් මහ බැංකුවෙන් ලබාගත් පරිචය වෙන්නේ නැති එක අපි සාර්වත්‍රික දිහා බලන්නයි පුරුදුලා තියෙන්නේ. ටිකක් ඉහළ මට්ටමින් ඉඳලා මම ඒක හැකිතරම් උත්සාහ ගත්තා. අනෙක් නිලධාරීන්ටත් මේ ආකාරයෙන්ම කටයුතු කරන්න. එක විෂයක නැත්නම් විෂයන් දෙකක වුන් දක්ෂයන් වෙන්න පුළුවන්. හැබැයි මට වුණේ එතන එහාට ගිහිල්ලා මේ සියලුම විෂයන් පිළිබඳව දන්න හොඳ නිලධාරී මණ්ඩලයක් භාණ්ඩාගාරය තුල ඇති කරන්න. මම හිතන්නේ අපේ සුවිශේෂී වගකීමක් කියලා. මොකද හැම වෙලාවෙම මම විශ්වාස කරන දෙයක් තමයි ලස්සන ගොඩනැගිලි තිබ්බට මදි. ඒ ගොඩනැගිලි වල වැඩ කරන්න හොඳ පුහුණුවක් තියෙන, දක්ෂතාවයක් තියෙන, කැපවීමක් තියෙන නිලධාරීන් අත්‍යවශ්‍යයි මේ කටයුත්තේදී. ඒ නිලධාරීන් පුහුණු කිරීම සහ උන්ට මඟ පෙන්වීම තමයි අපේ යුතුයකම වෙන්නේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදියට. එහිදී මම පුද්ගලිකව විශ්වාස කරන තව දෙයක් තමයි අපේ යුතුයකම වෙන්නේ තනතුරෙන් බැබළුණාට වඩා තනතුර බැබළ වීමට කටයුතු කළ වීමයි. මම හැම විටම කියපු දෙයක් තමයි මහජනතාවගෙන් පඩි ගන්න රජයේ නිලධාරීන් අපි මහජනතාවට ඉදහම් සේවයක් කිරීමට වඩාත් කැපවිය යුතු වෙනවා. අපෙන් සේවා ලබා ගන්න පෞද්ගලික අංශය සහ අනිකුත් හැම දෙනාටම ඒ එලෙසම අදාළ කරගත යුතුයි කියන එකයි මගේ දිගින් දිගටම තිබුණ අවවාදය. රාජකාරී කටයුතු වලදී මුදල් අමාත්‍යාංශයේ මහා බැංකුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනිකුත් අමාත්‍යාංශවල ආයතනවල මෙතන පැමිණ සිටින පැමිණ නොසිටින සියලු නිලධාරීන්ගෙන් ලැබුණු සහාය ඉතාම සුවිශාලයි. මම ඔවුන්ට හෘදයාංගම ස්තුතිය පුර කරන්න කැමැති මේ වෙලාවේ. අර කලින් කිව්වා වගේ මම මහා භාණ්ඩාගාරේ කිසිදු තනතුරු මාර්ගීමක් කළේ නැහැ. ඒක මගේ ක්‍රමය නෙවෙයි. නමුත් ඉතිහාසයේ එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ මහා භාණ්ඩාගාරය ඇතුලේ. දේශපාලන නායකත්වය සහ භාණ්ඩාගාරයේ නායකත්වයේ පමණයි ඒ අවස්ථාවේ වෙනස් වුණේ. අරුද්දෙන් රට ගොඩ ගන්න උර දෙන්නේ අර කලින් කිව්වා වගේ මේ නිලධාරීන්මයි. ආදායම වැඩි කරගන්න ඒ වගේම විචක්ෂණ විදිහට වියදම් කළමනාකරණය කරන්න අපි ගොඩක් වෙහෙසුණා. රාජ්‍ය මූල්‍ය සහ ණය කළමනාකරණයේදී දැඩි විනයක් ඇති කරගන්න අපි ගොඩක් වෙහෙසුණා. මොකද අපි විශේෂයෙන් මම පෞද්ගලිකව දැනන් හිටියා අපේ රටේ පහුගිය කාලේ රාජ්‍ය මූල්‍ය විනය දැඩි ලෙස පිරිහීම තමයි මේ රටේ තියෙන මේ ඇතිවෙච්ච අර්බුදය සහ ඒ කළමනාකරණය කිරීමේදී අපි මුහුණ දෙන්න විදිහ විශාලම ප්‍රශ්න අපි කියන රූට් කෝස් එක කියලා. ඇත්තටම රාජ්‍ය අයවැය සහ ඒ තුලින් සාර්ව ආර්ථිකයට සහ විදේශ අංශයට ඇතිවෙච්ච බලපෑම තමයි විශේෂයෙන්ම මේ මූල රූට් කෝස් එක නැත්තම් මූල බීජ වෙලා තියෙන්නේ. ඒක තීරණාත්මක විදිහට වෙනස් කරලා රටට හිතකාරී අන්දමට මේක නැවත පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ මූලික පරමාර්ථ උනේ මුදල් අමාත්‍යාංශය යටතේ. අපි මේ දරුවේ සාමූහික ප්‍රයත්නයක්. මේ මහා අර්බුදෙන් අපේ ආදරණීය රට ගොඩ ගැනීම නම් උදාර කටයුත්ත වෙනුවෙන් අපි මේ සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කරේ. මෙහි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ද්විපාර්ශ්වික රටවල්, වාණිජ්‍ය ණය ලබා දෙන්නන්, අනිකුත් ජාත්‍යන්තර ආයතන අපිට විශාල සහයෝගයක් ලැබලා දුන්නා. මම හැමෝටම මේ අවස්ථාවේ ස්තුති කරනවා. විශේෂයෙන්ම අපේ රටක් වශයෙන් අමාරු මොහොතේ අපේ ළඟින් හිටියට ඔවුන් සමග අපේ සම්බන්ධය පාදුණු ලැබී විශ්වාසය, තාක්ෂණික අවබෝධය, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායී සහ නවීකරණය කිරීමට දෝ සමූහ දැක්ම මතයි. මම ඒක විශේෂයෙන් අගය කරනවා. ණය ප්‍රතිවිගතකරණය නවම සහායතා සංකීර්ණ අධ්‍යක්ීමක් වුණා. ඒ සඳහා විවිධ අයුරින් සහාය විශේෂයෙන්ම මහ බැංක අධිපතිතුමාගෙන් ලද සහාය ප්‍රශංසනීයයි. ණය හිමියන්, ජාත්‍යන්තර ආයතන, මූල්‍ය නීති උපදේශකයන්, මෙරට පෞද්ගලික අංශය, බැංකු හා අනිකුත් අදාළ පාර්ශ්වයන් ලද සහායද ඇගේ යුතුයමයි. වසර 3ක් මෙම තනතුර දරමින් රටට සේවය කිරීමට ලැබීම මගේ 34 වසරක වෘත්තීය ජීවිතයේ විශාලතම ගෞරවය වුණා. රටේ මහ ජනතාව විසින් වියදම් දරන ලද නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ඈත ගමකින් පැමිණි ඉතා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස රට අත්‍යවශ්‍ය වූ මොහොතේදී වගකීම් දැරීමට ලැබීම ඉතා විශාල භාගයක් ලෙස සැලකනවා. මේ කාලය අතරතුර රටේ පරිපාලනය වෙනස් වුණත් මම මේ තනතුරේ රඳවා ගන්නට රාජ්‍ය නායකත්වයේ කටයුතු කිරීම මාළද සුවිශේෂී භාග්‍යයක්. මා පිළිබඳව තිබූ ඒ විශ්වාසය ගැන ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට සහ රජයට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ගරු ජනාධිපතිතුමා විසින් දක්වන ලද පරිණත හා විචක්ෂණ බව ඉතාම ප්‍රශංසනීයයි. මේ රටේ මහ ජනතාවටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට මා කැමැතියි. අපගේ වගකීම් ඉටු කිරීමේදී ඔබගෙන් ලද සහයෝගය සහ ඔබගේ දරා ගැනීමේ හැකියාව ඉතා විශාල ශක්තියක් වුණා. මේ තරම් ඉක්මනින් ඇති වූ ප්‍රගතියේ ප්‍රධාන දායකයන් වූයේ ඔබයි. ඒ සඳහා මම නැවත වරක් ඔබට මගේ ප්‍රණාමය පුද කරන්නට කැමැතියි. රට ටිකින් ටික යථා තත්ත්වයට පත් වෙනකොට, ව්‍යාපාර ක්‍රමයෙන් නැගිටිනකොට, දරුවන් ඉස්කෝලවලට යනකොට, යලිත් මේ රට සංචාරකයන් එනකොට, සුපුරුදු ජීවන රටාව රට තුලින් ඇති වෙනකොට මට දැනුණ අහිංසක සතුට වචනෙන් කියන්නට බෑ. පුළුල් ලෙස ගත්තාම
මේ දක්වාගත් ක්‍රියාමාර්ග නිසා සාර්වත්‍රික තත්ත්වය දැන් ස්ථාවර වී තියෙනවා. නමුත් අපේ දියුණුව පිළිබඳ තෘප්තිමත් වීමට හේතුවක් නෙවෙයි. අප තවත් ශක්තියෙන් යුතුව ඉදිරියට යා යුතුව තිබෙනවා. මම අදාළ රාජකාරියකින් බැහැරව යන විට මම දැඩිව විශ්වාස කරන්නේ මීළඟ පරපුරේ රාජ්‍ය නිලධාරීන් මේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු ඇති බවයි. මට ඒ පිළිබඳව ඉතා විශාල දැඩි විශ්වාසයක් තියෙනවා. මහා භාණ්ඩාගාරය, මහා බැංකුව, ජනාධිපති කාර්යාලය ඉතා දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා මේ ඉදිරි පින්ම පැනීම සඳහා ඔවුන්ගෙන් විශාල සුවිශේෂී දායකත්වයක් ලබා ගැනීමට ලැබෙන විදිහට මට දැඩි විශ්වාසයක් තියෙනවා. අපේ අනාගතයේ තීරණය වෙන්නේ ප්‍රතිපත්ති තීරණ මත පමණක් නෙවෙයි. අප රැඳී සිටින අගයන් මත, අඛණ්ඩත්වය, සේවාව සහ මහජන යහපතට ඇති කැපවීම ආදී මතයි. රාජ්‍ය නිලධාරීන් හැටියට අප හඬක් නැති අය වෙනුවෙන් හඬක් විය යුතු බවට මා තරයේ විශ්වාස කරනවා. ටිකක් ඉස්සලා බලන්න. අපේ රටේ දරුවන්ට ලබා දිය යුතු කොයි වගේ රටක්ද? වත්මන් පරම්පරාවේ යහපත වෙනුවෙන් අනාගත පරපුරට බරපැටවූ අපි මතු පරපුර වෙනුවෙන් අපේ අද දවසේ කැප කළ යුතු නැද්ද? මම මේකෙන් අදහස් කරන්නේ අපි දිගින් දිගටම ණය අරගත්තා. ඒ ණය ගෙවන්න වෙනුවේ අනාගත පරම්පරාවට. මං හිතන්නේ මං දිගින් දිගටම දැන් අවුරුදු 2ක් තිස්සේ කියලා දෙයක් තමයි අපිට ඇයි අපේ පරම්පරාව කැප කරන්න බැරි අනාගතයට හොඳ අනාගත පරපුරට හොඳ අනාගතයක් හදන්න. ඒ කැපීම තමයි මං හිතන්නේ මේ මං රටක් විදියට ජනතාව විදියට දැන් මේ කරගෙන යන්නේ. මම හිතනවා ඒක සාර්ථක වෙනවා. ඒ සාර්ථක කර ගැනීම තුලින් අපිට පුළුවන් වෙනවා අනාගතයේ අපි ඉපදින්න ඉන්න අපේ දරුවන්ට මතු පරපුරට වඩා යහපත් වඩා හොඳ රටක් නිර්මාණය කරන්නට. ඉදිරියට අපේ දරුවන් රටහෙන් නොවන රටහැර ගියා අයට එන්න හිතන යහපත් පිරිසුදු හා දියුණු රටක් ආභ්‍යසින් නැති කළ යුතුයි නේද කියන ගැටලුව මම අහන්න කැමතියි ප්‍රශ්නය. අපා දුෂ්කර ගමනේ ප්‍රතිඵල දැන් පවතින වඩාත් ස්ථාවර ආර්ථික තත්ත්වය තුලින් පෙනෙනවා. නමුත් කළ යුතු දේ තව බොහෝයි. අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ ශක්තිමත් ඉදිරියට ගෙන යා යුතුයි. දුර්වලතම ජනතාව ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ක්‍රම ශක්තිමත් කළ යුතුයි. මානව සම්පත් එනම් අධ්‍යාපන, සෞඛ්‍ය, කුසලතා යනාදී ආයෝජනය කළ යුතුයි. ඩිජිටල් කරන්නේ රජයේ ප්‍රධාන අරමුණක්. මේ වගේ තව ඉතා අරමුණු රාශියක් තියෙනවා. මේ ඉලක්කයන් ඉක්මනින්ම ළඟා කරගත යුතුයි. ඒ සඳහා අපි එකවන්ම කැපවිය යුතුයි. මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශයෙන් මෙන්ම යට අනුයුක්ත සියලු ආයතන වල සහෝදර නිලධාරී මහත්තුරුනි මහත්මියනි ඔබ ලබා දුන් අඛණ්ඩ සහයෝගයට හදවතින්ම ස්තුතියි. මා සංගම ඉතාම දුෂ්කර මොහොතක කටයුතු කළ හැමෝටම ඔබගේ විශ්වාසයට, අදිෂ්ඨානයට හා කැපවීමට වගේම මා සමග එක්ව අභියෝග කරන්නට ඔබ තුළ තිබූ ශක්තිය හා ධෛර්යයට මා ගෞරව කරනවා. මගේ වැඩ කටයුතු වලදී විවිධ ආරණ සහාය දුන් පෞද්ගලික අංශය, ඒ වගේම වාණිජ්‍ය මණ්ඩල, අනිකුත් සියලුම ආයතන, ඒ වගේම ඊට අදාළ සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තුති පුරුදු කරන්න කැමතියි මේ අවස්ථාවේදී. මගේ ලේකම් කාර්යාලයේ මා සංගම මේ දුෂ්කර ගමන සියලුම මගේ කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම. මේ මොහොතේදී මගේ ආදරණීය බිරිඳ ජයන්තාට මේ සියලු කටයුතු වලදී මගේ ළඟ සිට ලබා දුන් සහයෝගය, ශක්තිය, ධෛර්යය වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මට හොඳට මතකයි මම අප්‍රේල් 8 වෙනිදා වැඩ බාර ගන්න 2022 බාරගත් දවසේ නෙමෙයි මේ රට වැඩ නිමිත්තෙන් මම අවුරුදු 2ක් කලින් දැනගෙන හිටියා. මට මේක වෙන කියන්න කිසිම කෙනෙකුට නෑ. මම ගාවන්ට මං කිව්වා. ගෙදර ගිහලා මම හැමදාම කිව්වේ මගේ බිරිඳට. බිරිඳට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා මේ විඳපු මානසික පීඩනය මට තාමත් මතක වෙනවා. ඇත්තටම ගත්තොත් මම මේ අවුරුදු 3ක් නෙමෙයි මම ඇත්තටම අවුරුදු 5ක් මේ ක්‍රයිසිස් එකේ ඉඳලා දුක් විඳ මිනිස්සෙක්. රට වැටෙන විත්‍ය දැනගෙන හිටියා. නමුත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම කිව්ව දේවල් කවුරුත් ගණන් ගත්තේ නැහැ. මුදල් මණ්ඩලය ගණන් ගත්තේ නැහැ. ඒ දවස්වල හිටපු අධිපතිතුරු ගණන් ගත්තා. මම මේක කියන්න බය වෙන්නේ නැහැ. මොකද ඒක මේක සක්සුදක්සේ පැහැදිලි වුණා මේ තත්ත්වය එනවා කියලා. නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුනේ නැහැ. ඒ නිසා තමයි මේක සිද්ධ වුණේ කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ 2020 ඉඳලා අද වෙනකම් අකණ්ඩව ඉන්න මේ ජ්‍යෙෂ්ඨ ඉන්න එකම පුද්ගලයා මම වෙන්න පුළුවන් මේ ක්‍රයිසිස් එකත් එක්ක. ඒ අත්දැකීම් වල තමයි මම මේ කියන්නේ තාම වගකීමේ. ඒ වගේම හිමේෂ් සහ ශයන් මගේ පුතුන් දෙනාත් මා ළඟින් හිටියා. ඒ වගේම මගේ පවුලේ අය සහ අනිකුත් හිතවුන් මිතුරන් ලබා දුන් සහයෝගය හදිරි ගැනීම මට විශාල රුකුලක් වුණා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී මගේ ආදරණීය පියා කේම් සිරවර්ධන මහත්තයා, මගේ ආදරණීය අම්මා විසොමනකේ කෝට්ටේගොඩ මහත්මිය එතාම ආදරෙන් සිහිපත් කරනවා. මොකද මම මගේ මේ පොතත් එක්ක ලියලා තුනා. ඒ දින තමයි මගේ මේ දැනුම පිළිබඳව දැනුමේ පිපාසාව කියන බීජය මගේ හිතේ පැල කරේ. අවසනාවකට මගේ ගමන දකින්නේ දෙන්නම ජීවිතුන් අතර නෑ හිටියේ නෑ. ගොඩක් කාලෙකට කලින් ඒක දුනා මිය පරලෝ ගියා. මම මේ අවස්ථාවේදී කෘතවේදීව මගේ දෙමව්පියන් මේ අවස්ථාවේ සිහි කරනවා. ශ්‍රී ලංකාවට සේවය කිරීමට හැකියවීම මගේ ජීවිතයේ ලද විශිෂ්ටතම ගෞරවයක්. මම මේ තරුණ විශ්‍රාම ගත්තද රටේ අඛණ්ඩ දියුණුව සහ ජනතාවගේ අනාගත අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ හැකියාව පිළිබඳව මගේ විශ්වාසය හා සිහිනය කිසිදා වියකෙන්නේ නැහැ.
ඒ සඳහා අනාගතයේදී මගේ සහාය අවශ්‍ය වුණොත් ඒ ලබා දීමට මා නොපැකිලව කටයුතු කරන බව සඳහන් කරන්න කැමැතියි. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට ශක්තිමත්ව නැගී සිට වේගයෙන් ඉදිරියට ගොස් රට තුළ පවතින විභවතාවෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට හැකි වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමා ඇතුළු රජය සහ සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තුතියි.